අපි ඉන්නේ මේ අකුරණ කොනකලගල ග්‍රාමයේ කොනකලගල අම්බලමේ. මේ අම්බලම දැනට ශේෂ වෙලා තිබෙන ඉතාමත්ම පෞරාණික අම්බලමක් හැටියට සලකන්නට පුළුවන්. ජනප්‍රවාදයේ එන ආකාරයට නම් මෙය පළමුවෙන් විමල ධර්මසූරිය රජතුමා විසින් ගොඩනගන අම්බලමක්. ඇත්තටම මේ අම්බලම බැලුවහම ඒ මුල් කාලයේ දක්නට ලැබෙන මහනුවරයේට අයත් කැටයම් ගෘහ නිර්මාණ සම්ප්‍රදායන් අපිට ඊටාම හොඳින් දැක ගන්නට පුළුවන්. ඇත්තටම මහනුවරයේ කලා ගෘහ නිර්මාණ පිළිබඳ අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට මේ අම්බලම ඊටාම හොඳ උදාහරණයක් සපයනවා. විශේෂයෙන්ම මහනුවරයේදී මේ මහනුවරයේ සහ ත්‍රිකුණාමලය අතර යා කරන ප්‍රධාන මාර්ගයේ වැටිලා තිබුණේ මේ අම්බලම හරහා. විශේෂයෙන් කොණකලගල ග්‍රාමයේ හරහා. ඒ නිසා බොහෝ ජනතාවක් මේ අම්බලම চিරාත් කාලයක් භාවිත කරපු බව නම් ඊටාම හොඳින් පැහැදිලි. මහනුවරයේ ඇත්තටම මේ මාර්ගය ප්‍රධාන වශයෙන් ත්‍රිකුණාමලය සහ මහනුවර මාර්ගය එහෙම නැත්නම් මහනුවර රාජධානිය සම්බන්ධ කළ ප්‍රධාන මාර්ගය තමයි මේ අම්බලම පිහිටලා තියෙන්නේ. ඒ නිසා වසර 100 ගණනක් මේ අම්බලම භාවිත කරලා තියෙනවා ජනයා විසින්. ඇත්තටම මේ අම්බලම මේ අපිට දක්නට ලැබෙන වපසරිය දිහා බැලුවාම ඒ කොටස තමයි මුල්ම කාලේ හදලා තියෙන්නේ. මහනුවරයේ අවසාන යුගයේදී තමයි මේ මාරස්සන වෙලමල අම්බලම වගේ අපිට දක්නට ලැබෙන කොටස එකතු කරලා තියෙන්නේ. ඒ නිසා පසු කාලේ මේක වැඩි දියුණු කරපු අම්බලමක් හැටියට සලකන්නට පුළුවන්. කොහොමද මේ අම්බලම වසර 400කට පමණ පැරණි අම්බලමක් හැටියට අපිට හිතා ගන්නට පුළුවන් මහනුවර යුගයේ දක්නට ලැබෙන කැටයම් ආශ්‍රිතව. විශේෂයෙන්ම මේ මහනුවර යුගයේ ආයත් වෙන කැටයම් පමණක් නෙවෙයි ඒ සමකාලීන ජනතාවගේ විශ්වාසයන් පවා මේ අම්බලම් තුලින් ජනිත වෙනවා. දැන් උදාහරණයක් ලෙස බැලුවොත් එහෙම මේ අම්බලමේ අපිට දක්නට ලැබෙනවා මේ නයි පෙන සහිත කැටයම්. ඇත්තටම ණය ඇත්තටම මේ ආරක්ෂා කිරීම කියන එක අපේ සිංහල සමාජය තුළ දක්නට ලැබෙන ප්‍රමුඛ සංකේතයක් හැටියට. දැන් මේ අම්බලම විතරක් නෙවෙයි. ඇත්තටම බොහෝ අම්බලම ගත්තොත් ඇත්තටම පනාවිටි අම්බලම ලංකාවේ ලස්සනම අම්බලම වෙන පනාවිටි අම්බලම ගත්තත් ණය පෙන 53ක් දක්නට ලැබෙනවා. මේකේ ඇත්තටම ණය පෙන 10ක් පමණ අපිට දැක ගන්නට ලැබෙනවා. ඒකෝ ණය කියන එක සමකාලීන ජන සමාජයේ ආරක්ෂා කිරීම කියන දේ අපිට දක්නට ලැබෙනවා. ඒ විශ්වාසය මේ අම්බලම තුලින් අපිට ජනිත වෙනවා. ඇත්තටම මේ අම්බලම ගත්තාම මේක ගොඩනගලා තියෙන්නේ කෙනෙකුට ඕන වෙලාවක ඇවිල්ලා නිදා ගන්න පුළුවන් විදිහට ලොකු බාල්ක යොදාගෙන තමයි මේක සකසලා තියෙන්නේ. විශේෂයෙන්ම සතුන්ගෙන් ඇත්තට මේක මුල් කාලේ තිබිලා තියෙන මේ කුඹුරු යායක් මැද්දේ තියෙන ගමන් මාර්ගයක. අද ඇත්තටම කුඹුරු යාය දක්නට නොලැබුණත් අතීතයේ තිබුණේ කුඹුරු යායක් මැද්දේ. එතකොට මේ සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා තමයි විශාල ගල් උඩ යොදලා තියෙන්නේ. ඒකත් මහනුවරයේ ගෘහ නිර්මාණ ශිල්පයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්. දැන් ටැම්පිට විහාර ගත්තත්, ඇතැම් විහාරස්ථාන ගත්තත් එහෙම ඒ වගේම සමහර ගොඩනැගිලි ගත්තත් මහනුවරයේ අයත් වෙන මේ අම්බලම් ඇරුණාම යොදාගෙන තියෙනවා මේ ගල්. ඒවා යොදාගෙන තියෙන වේයන්ගෙන් මේ දැව ආරක්ෂා කර ගැනීම සහ කෘමීන්ගෙන් ඒ වගේම සර්පයෙන්ගෙන් මිනිසුන්ට වෙන හානිය වළක්වා ගැනීම සඳහා තමයි එවැනි යොදාගෙන තියෙන්නේ. එකෙන් අම්බලමත් සෑහෙන කාලයක් ආරක්ෂා වුණා. මේ කැටයම් මේ දැව බාල්ක අද දක්වාම ආරක්ෂා වෙලා තියෙන්නේ අන්න ඒ නිසා. ඒ නිසා ඇත්තටම මේ අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම පසු කාලයේදී මධ්‍යම පළාත් සභාවෙන් මෙය ආරක්ෂා කිරීම සඳහා කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම තමයි ගම්වාසීන් විසින්ද මෙය ආරක්ෂා කරගන්න අදට හොඳට ශේෂ වෙලා තියෙන අම්බලමක් හැටියට කොණකලගල අම්බලම සලකන්නට පුළුවන්.